Hi friends, welcome කියලා පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. අද අපි play කරන්න යන්නේ The Ghost කියන horror game එක. හරි ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. intro එකෙන් පස්සේ set වෙමු. හරි ඉතින් අපි ඉස්සරෝම game එකට log වෙන්න කලින් account එකක් හදාගෙන ඉමු. ඔයාලා ඉස්සරෝම game එකට ආව නම් උතන login කියලා පෙන්නනවා. login කියලා පෙන්නන තැන ඔයාලට පුළුවන් කැමති නම් Google account එකකින් log වෙන්න. නැත්නම් ඔයාලා iPhone එකක් වගේ use කරනවා නම් iCloud එකෙන් log වෙන්න පුළුවන්. හරි ඔහොම අපි email password හරි ගහලා Google එකෙන් log වුණාම ඔහොම ටික වෙලාවක් loading වෙලා අපි game එකේ lobby එකට එනවා. lobby එකට ආවට පස්සේ අපිට දැන් multiplayer සෙල්ලම් ගන්න පුළුවන් game එකක් ඉඳලා ඔයාලට යාළුවොත් එක්ක multiplayer සෙල්ලම් ගන්න ඕන නම් මේකේ create room කියලා තැනක් තියෙනවා. ඒ create room කියන තැනට ගිහිල්ලා custom එකක් වගේ room එකක් හදලා ඒකට යාළුවෝ 4 දෙනෙක් invite දාලා ඔයාලට එහෙම සෙල්ලම් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට solo play ගන්නත් පුළුවන්. හරි. අපි දැන් ඉස්සෙල්ලා game එකේ නම මාරු කරගමු. මම එකපාරක් log වුණ හින්දා තමයි එහෙම නමක් දාලා තින්නේ. නැත්නම් ඔයාලට මේ ඔහොම නමක් නෙමෙයි වැටෙන්නේ. හරි අපි gaming 80 කියලා ඉස්සරහම නම දාගමු. හරි. ටිකලා upload වුණාම confirm කියලා වැටෙනවා. හරි. අපි දැන් නම නම් දාලා ඉවරයි. හරි ඔයාලා ඉතින් නමක් දාගත්තට පස්සේ එතනින් back වෙන්න. back වෙලා උඩම තියෙනවා inventory කියලා. ඒ වගේ නම් දැම්ම මුකුත් නෑ. අපි මැච් සෙල්ලම් කරපුවාම තමයි ඒවට වැටෙන්නේ. දැන් ඔයාලා යටම තියෙනවා setting කියලා. setting වලට ගිහිල්ලා ඔයාලට කැමති නම් setting මාරු කරගන්න පුළුවන්. general වල නම් ලොකුවට හදන්න දේවල් නෑ. controls වල sensitive වගේ දේවල් තමයි තියෙන්නේ. graphic low quality high quality දාගන්න තියෙන්නේ කොහොමත් ඔයාලට audio වල multiplayer සෙල්ලම් කරනවා නම් ඔය enable voice chat කියන එක on කරලා තියාගන්න ඕනේ. ඔයාලා account එකට log වෙලා ඉන්නවා නම් උතන sign out කියලා තමයි පෙන්නන්නේ. හරි අපි දැන් match එක සෙල්ලම් කරලා බලමු. මේකේ ගොඩක් map තියෙනවා. මේ map වල hospital කියලා map එකක් තියෙනවා. මේ map එක තමයි සුපිරිම. ඔයාලා යාළුවොත් එක්ක set වෙලා සුපිරිම ආතල්ලයක් ගන්නවා නම් තියෙන සුපිරිම හොඳම horror game එකක් තමයි මේක. highly recommended. ආය ආතල්ලයක් ගන්න පුළුවන් සුපිරියටම ගාලා බලන්න මේ hospital කියන map එකත්. මේ map තියෙන ඒ වගේනේ ඔක්කොගෙම සුපිරිම මේ hospital කියන map එක. map එක සෙල්ලම් කරලා බලන්න අය හොල්මන් පස්සෙන් පන්නන්නේ. අය හොල්මනත් ආතල් හොල්මන පට්ට ලස්සනයි චීස් කෑල්ල වගේ ආතල්ලක් ගන්න පුළුවන් සුපිරියටම. හරි ඉතින් මේව තමයි මැච් එකට වැටුන ගමන් සෙට් වෙන්නේ 2014 පාන්දර 2යි වෙලාව. අපිට තියෙන්නේ මේ ඇම්බියුලන්ස් එකක්ද දන්නේ. අනේ මන්ද මොකද්ද ඔයක් තියෙනවා වෑන් එකක් වගේ තමයි. ඇම්බියුලන්ස් එක හදාන යන්න තියෙන්නේ. දැන් දැක්කනේ බඩු ලිස්ට්. අපිට ඒව තමයි හොයන්න තියෙන්නේ. wheel 4ක් හොයන්න තියෙනවා. ඒ වගේ දේවල් හොයන්න තියෙනවා. මේකේ තට්ටේව තමයි ගොඩක් ඉන්නේ යාළුවෝ. හරි අපි වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු මොකෝ වෙන්නේ කියලා. මුන් ටිකක් යනවා මාව දාලා අම්මට සිරි වෙනවා. හරි. දොරක් තියෙනවා අපි යම් බලන්න. හරි මේ මැප් එකේ ටික වෙලාවක් යද්දී අපිට බඩු තියෙන තැන මාක් කරලා පෙන්නනවා. මොකක්ද අප්පා මේ සුපිරි පුටුවක් තියෙනවා. හරි ඔහොම ඉස්සරහට යන් ඒ දොර නම් ලොක්. හරි ඔයාලට මේක ටෝච් එක ඔන් කරගන්න දෙයක් නැහැ. සමහර හැම මැප් එකකම ටෝච් එකක් නැහැ. ඔයාලට ටෝච් එකක් හොයාගන්න වෙනවා. මේ hospital කියන මැප් එකේ නම් දෙනවා අනිවාර්ය ටෝච් එක. හරි මොකද්ද මේ බොක්ස් එක අරින්න දෙන්නේ නැහැ. මොකක් හරි කීයක් ඕනේ මං හිතන්නේ මේ බොක්ස් එක අරින්න දෙන්නේ නැහැ අපිට. හරි එක තියලා අපි අංගු බලන්න. එඳක් එහෙම දිනනවා පේනවනේ. graphic වලනුත් ලොකුවට අවුලක් නැහැ. high quality දාලා ඔයාලට සෙල්ලම් කරලා පෙන්නන්න ඉතින් නැහැ. ෆෝන් එක ස්ක්‍රීන් එක පොඩ්ඩක් දාලා හිටලා ලැග් වෙන්න බලනවා. නැත්තම් නම් අවුලක් නැහැ. හරි අපි ඔහොම ඉස්සරහට යන්කෝ බලන්න. අම්මෝ ඒ බං තමයි යමන් ආතල්ලයක් ගන්න පුළුවන්. මේ මගේ යාළුවෝ නෙමෙයි මේ ඉන්නේ. යාළුවොත් එක්ක සෙල්ලම් කරා. එයාලත් එක්ක සෙල්ලම් ගන්න බෑ. මොකද්ද මේ පුර තියෙන්නේ? මොකක්ද සෙල්ලම් කරොත් ඒක මට වීඩියෝ දාන්න වෙන්නේ නෑ. ඒ හින්දා තමයි මම මේ ගේම් එකට ඔටෝම දෙනවා 3 දෙනෙක් මාත් එක්ක සෙල්ලම් ගන්න. මම එක්ක සෙල්ලම් ගන්න ආවේ. ඔයාලට මේ ඉක්මනට මේකෙන් බේරලා යන්න ඕන නම් මේ ලාච්චු ඇර කබඩ් ඇර හැමදේම බලන්න ඕනේ. නැත්නම් එහෙනම් අමාරු මේ ගණී වගේ ලේසි නෑ බැලලා යන්න. හොල්මනත් එච්චර ලේසි නෑ. සඳුනි වගේම තමයි. පස්සෙන්මයි එන්න බලන්නේ. මාර කරදරයක් තියෙන කොල්ලොන්ගේ පස්සෙමයි එන්න බලන්නේ. අපි යන් ඉස්සරහ බලන්න මං කියුවන් ටික කියලා අද්දි පෙන්නනවා කියලා. ඔයාලට පේනවා ඉතින් දකුණු අත පැත්තේ නෙමෙයි වම් අත පැත්තේ පෙන්නනවා මාක් ටික. සුදු පාට ඩොට් එකක් පෙන්නනවා. අපි ඒක පස්සෙන් යන් බලන්න. මේ පැත්තේ යන්න බෑ. දොරක් නෙමෙයි කබඩ් එකක් නෙමෙයි තියෙන්නේ. නෑ මේ පැත්තේ යන්න බෑ. ඒ වස්සෙන් කොහෙන්වත් යන්න බෑ. හරි අපි යම් බලන්න. තනියම යන්නත් බයයි මොකද සඳුනියවත් පස්සෙන් ආවොත් ඉවරයි කොහොමත්.
හරි අපි යම් මේ පැත්තට බාන්න. පට්ටම කරුවලක් තියෙන්නේ. ටෝච් යන්න පුළුවන් ඉන්න බා කොහමද? මේකේ තියෙන තව එක දෙයක් තමයි හොල්මන් ළඟට එන්නේ නිකන් අමුතු සවුන්ඩ් එකක් එනවා කොහමද? ඔය එන්නේ හොල්මන් ළඟට එන සවුන්ඩ් එකම තමයි. ඔය වගේ සවුන්ඩ් එකක් එනවා කියන්නේ සාමාන්‍ය හොල්මන් ළඟට එනවා. අපි පස්සෙන් ඇවිල්ලාම තමයි බෙල්ලෙන් මල්ල ගන්න කෙලින්ම සඳුනි වගේම තමයි. හරි බාන්නකෝ අපි ඔහොම ඉස්සරහටම යන්. පුදුම දොරවල් ගොඩක් මේකේ තියෙන්නේ. හරි අපිට යතුරක් යතුරක් තමයි යතුරක් මාක් වුණා. මේ හොල්මන්ට පුළුවන් අපිව වෙලාවකට තැනින් තැන ටෙලිපෝට් ගන්න. එක එක මැප් වල ඉන්න එක එක හොල්මන. මේකේ තමයි සඳුනි ඉන්න හොල්මන. මේකේ ඉන්නේ සඳුනි. හරි අපි කී එකක් හම්බුණා. ඔයාලට මෙතන මැප් එකක් තියෙනවා. මේ මැප් එක බාන්න පුළුවන් මේ හොස්පිටල් එකේ මැප් එක. ඔයාලට මෙතන යාළුවොත් එක්ක ශ්‍රී ලංකාදී කතා ගන්න ඕන ඔය මයික් එක ලකුණක් තියෙන්නේ. අන් ඒක බාන්න ඉන්න ඕනේ. එතකොට රතු පාට එනවා. එතකොට තමයි කතා ගන්න පුළුවන්. හරි අපි ඔහොම යම් බාන්න අරු කීයක් ගන්න. හොල්මන දැක්කෙත් නෑ යංගු බාන්න අපි ඔහොම ඉස්සරහට. හරි හොල්මන ආවා. දුවපන් හොල්මන වස්සෙන් ආවා. ඒ වගේ ටෝච් නිමිනි පත්තන හොල්මන ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔම්මඩි කියලා නැවතිලා නැමිලා හරි කොයිට හරි වෙලා හැංගිලා හිටියොත් හොල්මනගෙන් බේන්න පුළුවන්. ඉස්සරහට එනවා අඩුයි. පිටිපස්සෙන් ඇවිල්ලා තමයි අල්ලන්නේ. හරි බොක්ස් එකක් තියෙනවා බලමු. අහුවෙන්නෙත් නෑ බොක්ස් එක නම්. හරි. ඇරෙන්නේ නෑ. ඒකටත් මොකක් හරි කීයක් ඕනේ. ඇයි දන්නේ නෑ. හරි අපි යම්බාන්න. වෙන මොකුත් නෑනේ. මේකේ හොඳට ලාච්චුවෙමත් ඇරලා බාන්න ඕනේ. නැත්තම් ඉන අමාරුයි. මේ ගොඩක්ම අමාරු දේ තමයි වීල් හතර හොයාගන්න. කීයක ෆියුල් ටැංක් එකේ ටික හොයාගන්න ලේසි. මොකද්ද බම් මේ ඔපරේෂන් කරන දේ නැද්ද? අම්මට සිරියනවා. මොකද්ද බම් මේ උඩ තියෙන්නේ? ඔපරේෂන් කරන ඇඳ නේ මේ. හරි අපි යම් බලන්න සඳුනි આવුත් කියලා වෙනවා. ඉක්මනට යම් බලන්න. ඔයාලා සමහර වෙලාවට තැන් ටෙලිපෝට් කරනවා වගේ නම් හොල්මන ළඟ ඒ වගේ දේවල් කරනවා. යාළුවේ එක භයානක සද්දත් ඇහෙනවා. හොල්මන ළඟ වෙන සීන් එකක් තියෙන්නේ. මේක තමයි මේ හොස්පිටල් එකේ මැප් එක. අපිව පෙන්වන්නේ කහ පාට ඩොට් එකෙන්, යාළුවෝ පෙන්වන්නේ නිල් පාට ඩොට් වලින්. පේනවනේ උන් ඉන්න දුර. හරි වගේ හොල්මන ළඟ අම්මට සිරියනවා. මු තමයි හොල්මන මේ තමයි සඳුනි. දුවපන් මිතුරු දුවපන්. හොල්මනනවා ඒ දුවපන් ඒ පාරනම් පස්සෙන් එනවා කෙසේටත් අතක් කකුලක්ම කැඩුවද බන්දා. චුරුස් ගෑවේ. මේක අපි හීල් ගන්නත් පුළුවන්. හැම එක්කනට මේක ගන්න මිදියක්. ඒකෙන් තමන්ගේ යාළුවෝ හීල් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඩැමේජ් වෙන්නේ නැහැ. අපි සයිඩ් කෙලින්ම මැරුණාම තමයි. අපිට හීල් ගන්න පුළුවන්. ඔය රතු පාටේද ඉවර වෙන්න කලින් අපි හීල් ගන්න ඕනේ. අපි දෙපාරකට වඩා මැරුණොත් මැප් එකෙන් අයින් වෙනවා අපිට. අය මුලින් ඉඳන් මැප් එකෙන් එන්න ඕනේ. හරි අපි හීල් කරා. හරි අපි දැන් ආයේ යාළුවෝ ගාව තමයි ඉන්නේ. يعني හරි දුවමු විතර දුවමු. නැත්නම් ආයෙ සම්මි අල්ල ගන්නවා. සඳුන් නම් දැන් වදයක් වීගෙන ඉන්නේ. දුවමු විතර දුවමු. හරි තව පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය එකතු කරන එක නම් මාර වදයක් වෙලා තියෙන්නේ දැන්. හරි ඒ පාරත් හරි වගේ. සඳුනි මගේ පස්සෙන් එනවා වැඩි වගේ. මාර සීන් එක වෙන්නේ. හරි වගේ. මංගව නේද? බාන්න මෙහෙම තමයි ටෙලිපෝට් ගන්නෙ. අපි බය වෙයිද බං ඕවට? එකපාරක් බය වුණාම ආයෙ බය වෙන්නේ නැහැ. ඒ පාර නම් හීල් ගන්න නැද්ද මන්ද මුන් දුවන සද්දයක් ඇහුනේ. හරි වගේ පුතේ ඒ පාර නම් හීල් ගන්න නැහැ වගේ. ඔයාලට ඕනනම් chat එකේ message එකක් දාන්න පුළුවන් හීල් ගන්න කියලා. ලංකාවේ කවුරු හරි හිටියොත් අනිවාර්යෙන් අල්ලයි. ඉතින් පිටරට නම් කියන්න බෑ, ෂුවර් කරන්න බෑ. හරි බලන්න මොකද වෙන්නේ කියලා. ඔය රතු පාට ඉර ඉවර වුණා කියන්නේ අපි මැරෙනවා. මැරුණත් අපි මැච් එකට වැටෙනවා සමහර වෙලාවට. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. පොඩි ලැග් එකක් යනවා ගණන් ගන්න එපා. දිව්‍ය ලෝකෙද බං ගියේ? ඇහැකුත් තියනවා මැද.
දිව්‍ය ලෝකේ ගියා වගේ සීන් එකක් තමයි තියෙන්නේ මේ පාර නම්. සඳුනි දිව්‍ය ලෝකෙට නම් එන්න බෑ කොහොමද? බලමු. පොඩි ලැග් එකක් යනවා. ගණන් ගන්න එපා. පොඩියට ලැග් එකක් යනවා. ඒ පාර යාළු 4 දෙනා ළඟට ආවා. ඒ මොකද බං එකපාරම නිල් පාට උනේ දිව්‍ය ලෝකෙ ගියාද? අයියෝ බං එකපාරම නිල් පාට උනා නේද? කවන්නේ බලමු පරණ විදිහට තමයි බඩු ගන්නව තමයි තියෙන්නේ. ඒ පාර නම් යන් ටෝච් එකක් ඇත්තත් නෑ අනේ මන්ද තිබ්බ බඩු ඔක්කොම ගිහිල්ලා වගේ. ආයෙත් අර ඒ උනාට පරණ විදිහම බඩු තියෙන තැන් පෙන්නනවා. ඒ පාර මැප් එක වෙනස් වෙලාද? අපේ යාළුවෙක් නොපුනහම ඔහොම තමයි පෙන්වන්නේ රතු පාටින් හීල් ගන්න පුළුවන් අපිට. ඒ වගේම හොල්මන උගුල් දාලා යනවා අපි අහුවෙන්නේ කියලා. මං කොහේ හරි උගුලක් තිබ්බොත් ඔයාලට පෙන්වන්න උගුලක්. නිකන් අර අපි මීයෝ අහුවෙන්න දානවා වගේ තමයි දාලා යන්නේ අපි මීයෝ කියලා හිතුවත් දන්නේ නැහැ සඳුනේ. එහෙම නම් වෙන්නේ නැහැ කොහොමද මේ වගේ දේවල් තමයි දාලා යන්නේ. අපිට ඒවා කඩලා අයින් ගන්න පුළුවන්. අපි අංග බාන්න. දැන් ගොඩක් බඩු නම් එකතු වෙලා තියෙන්න ඕනේ. මේ උගුල් අහුණා මෝඩයා වගේ ගිහින් තට්ටයක්. ඔය වගේ උගුල් වලට අහු වෙනවා. හරි අපි උගුල අයින් කරමු. බවුනේ. ඔයාලා ඔහොම ඔබාගෙන ඉන්නේ එතකොට උගුල අයින් වෙනවා. අය බාරක් ඔබාන මොකද්ද බය උනේ? ඔයාලා ඔහොම ඔබාගෙන ඉන්න ඕනේ එකට තියලා පොඩ්ඩක්වත් හෙල්ලුණොත් ආයෙ කැන්සල් වෙනවා. හරි ඒක වෙන කෙනෙක් ගත්තා. හරි අපි ඉස්සරහටම යම් බලන්න. තව ගොඩක් බඩු හොයාගන්න තියෙන ඉතින් තව සුට්ටයි හොයාගන්න තියෙන්නේ. මං හිතන්නේ වීල් 3ක් හොයාගත්තා, බැටරිය හොයාගත්තා, ෆියුල් ටැංක් එක හොයාගත්තා. අපිට කීයක හොයාගන්න තියෙනවා? මේ අර ලෙඩ් වෙන්න පහේ වාට්ටුව වගේ නිකන්. හරි අපි දැන් යන් අපේ වෑන් එක තිබ්බ දැන්ට. වෑන් එක කිව්වට ඒක නම් ඇම්බියුලන්ස් එකද කොහෙද අපිට ඒකෙන් තමයි යන්න තියෙන්නේ කොහොමද? අද මට මේ ගේම් ප්ලේ එක කොහොමද ඉවර කරන්න වෙන්නේ නැහැ. තව වීඩියෝ දෙකක්වත් ගන්න වෙනවා. සඳුනි ගියා යමන් පුතේ යමන් තනියම යන්න බෑ සඳුනි ගියා. හරි යාළුවෝ ටිකත් එක්ක සේප් එකේ යන්න ඕනේ. දැක්ක නේද? ටෙලිපෝට් කරනවා. ඔහොම තමයි සඳුනි කැත වැඩ ගන්න. සඳුනිගේ කැත වැඩ කිසිම සීමාවක් නැහැ. ඇම්බියුලන්ස් එක හදාගත්ත ගමන් අපි කැපෙනවා. ඔයාලට මම මේක තව ගේම් ප්ලේ වීඩියෝ ගේන්න ඕන නම් කමෙන්ට් දාන්න. ඔයාලට තව ගේන්න ඕනේ මොකක් හරි වෙන හොරර් ගේම්ස් තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මට සබ් එකක් දෙන්න. හරි ඉතින් අපි වීඩියෝ එකේ ඊට ටික කන්ටිනියු කරගෙන යමු. හරි අපේ කොල්ලා නැගිට්ටා. ඉස්සරහට මෙම් බාන්න. සඳුනි ආයෙත් අල්ලයිත් දන්නේ නැහැ කාව හරි. අපි දැන් අපේ ඇම්බියුලන්ස් එක තියෙන පැත්ත හොයාගන්න ඕනේ. දැන් බඩු ගොඩක් හොයාගෙන තියෙන්නේ. ඉස්සරහා ලාච්චුවක් නම් තියෙනවා. ලාච්චුවේ මොනවා හරි තියෙනවා වගේ. ඇරලා බලමු ලාච්චුව. හරි. ඒකේ නම් මුකුත් නැහැ. යට එකේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් මොනවා හරි. හරි කීයක් තියෙනවා? කීය ගන්න දෙන්නේ නැහැ ඉදන්නේ. හරි ඉතින් ඔයාලට ඉස්සරහටත් මේ ගේම් එකේ තවත් වීඩියෝස් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ ප්ලේ කරලා පෙන්වන්න ඕනේ ගේම් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. මේ ගේම් එක තාම ඉවර වෙන්නේ නැහැ කොහොමද මං තව එපිසෝඩ් දෙක තුනක් ගේනවා. ඔයාලා මේක හොඳයිද නැද්ද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව ප්ලේ ගන්න ඕනේ ගේම්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.